අද මේ වීඩියෝ එක කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී ගී රැජින ලතාවල්පල මහත්මිය වෙනුවෙන්. ඇත්තටම මට කරන්න හිතුණා මේ වීඩියෝ එක, මොකද කළ යුතුම දෙයක් නිසා. ඇගේ විශේෂයෙන්ම මම මුලින්ම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා මහින්ද අයියට, දම්යක්කට, ඒ පවුලේ සැමටම, සුනිත් අයියා, අමිත් අයියා ඇතුළු, ගීතාන්, මයුර ඇතුළු ඒ පවුලේ සැමටම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මට ලතා ඇන්ටිව මම ලංකාවේ ඉන්න කාලේ ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඇය මගේ බොහෝ දේවල් වලට සහභාගී වුණා. වගේම මගේ පළවෙනි එක්සිබිෂන් එකට මම ඇගේ පේන්ටින් නිකුත් කරා. මට මතක් වෙන්නේ ලතා ඇන්ටිව මට මුලින්ම හම්බුනේ රෙකෝඩින් එකකදී සෞසිරිපායේ ජගත් වික්‍රමසිංහ අපේ ජගත් අයියා එක සැරයක් සංගීතවත් කරා සරසවි සම්මානවලට. ඒ සරසවි සම්මානවලට එක ගීතයක් ගායනා කරන්න ලතාවල්පල් මහත්මියත් ආචාර්ය පණ්ඩිත අමරදේවනුත් පැමිණියා සෞසිරිපායේ ස්ටුඩියෝ එකට. මං හිතන්නේ ක්‍රිස්ටි ෆර්නෑන්ඩෝ තමයි රෙකෝඩින් සැරේ හිටියෙත්. එක ටේක් එකකින් මම ඇත්තම ලතාවල්පල් මහත්මිය දැකලා තිබුණා ඊට කලින් සජීවීව, මට හම්බෙලා තිබුණේ නැහැ. ඒතකොට මං හරි ලබාල මේ තරුණයෙක් කියන බෑ. ඉතින් ඇත්තම අවුරුදු 16ක වගේ කෙනෙක්. කොහොම වුණත් ඉතින් මම පුදුම වෙලා බලන් හිටියා. ඇය ඇවිල්ලා එක ටේක් එකකින් ගත්ත ඒ සෝන් එක, මේ පුන්සන්ද එලියයි එනමද සුළඟයි කියන සින්දුව. ක්‍රිස්ටි පොඩ්ඩක් කියලා කිව්වා. කියලා ඉල්ලා නිකන් මුලින් හම් කළා. කිව්වා එක ටේක් එකකින්ම සින්දුව මුලින් ඉඳන් අගට වරද්දන්න නැතුව ගීතේ ගායනා කළා. ක්‍රිස්ටයික ඕකේ කරා. ඉතින් මට හරි පුදුම හිතුණා එහෙම වරද්දන්න නැතුව ගීතයක් කොහොමද එක ටේක් එකකින් ගන්න කෙනෙක් කියලා. ඉතින් ඇය ඊට කලින් ඒ ගීතේ ගායනා කරපු ගීතයක් තමයි. නමුත් එකවර ඒ ගීතේ හරි විස්මිත විදිහට ඇය ගායනා කරා. පණ්ඩිත අමරදේවයන් නොත් ඒ වගේමයි. ඉතින් එතුමාට ඉතින් වචන කීපයක් අමතක වෙලා ආය කීපසරක් දෙසරකට තුන්සරකට ඒත් ඉතින් ඒ වගේ ශිල්පීන් ශිල්පිනියන් ආපහු අපේ ලංකාවට ඇතිවෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. පස්සේ කාලෙක මම ලතා ඇන්ටිගෙන් ඇහුවා මම පේන්ටින් එකේම කරන කාලේ, මොකද ඇය මේ දවසකට පැය ගාණක් ඉන්නවා මාත් එක්ක. ඉතින් එක දවසක නෙමෙයි මාසයක් විතර අපි පේන්ටින් එක කරා. ඒ කරන කාලේ මම ඇහුවා ලතා ඇන්ටිගෙන් මේ ලතා ඇන්ටි මේ ඉන්දියාවට ගිහිල්ලානේ ඒ කාලේ ලතා මේ ගායනා කරේ. ලතා මංගেশකර්ව හම්බුනේ නැද්ද කියලා. එකවර මට කිව්වා ඇයි නැත්තේ? ඇයි අපි මේ කරන්නේ සිරිදරු හෙළ දිව පුරාතනේ කියන ගීතේ මේ ගායනා. මං මොකද්ද මට එකපාරට ඒක ඔළුවට ආවේ නැහැ. ඒක කොහොමනේ අද තින්නේ කිඹුනේද දරුවනේ කියන ගීතේ කියනකොට මට මතක් වුණා. ඉතින් ඒ ගීතේට ලතා මංගেশකර් ඇවිල්ලා ඒ ස්ටුඩියෝ එකේ ඒ සින්දුව වෙනුවෙන් ලෑස්ති වෙච්ච හැටි, ඒ හැමදේම මේ ලතා ඇන්ටි මට හරි විස්තර. ඉතින් හරි පුදුම, මම හරි පුදුමෙන් බලන් හිටියා ඇත්තටම. ඒ වගේම ප්‍රොඩියුසර් සිල්වා මහත්මයාට කරපු විහිළුවක් මට මතක් වෙනවා. අපි දවසක් මේ ප්‍රේමකීර්ති ඒල්විස් මහත්මයාගේ උපහාර වැඩසටහනකට සහභාගී වුණා ජොන් සිල්වා රංගාලේ. සියලුම ගායක ගායිකාවන් ඇවිල්ලා හිටියා. චාර් ජෝතිපාල එතුමා ඇර අනිත් ඔක්කොම හිටියා. මොකද ඒතකොට එතුමා බාප්‍රාත් වෙලා මේ මේකප් රූම් එකේ වික්ටර් නායක මහත්මයාට මේකප් කරනවා. මේ මේකප් ආටිස්ට් ලතා ඇන්ටි ආව ඇතුළට.
මම වික්‍රාරණය මහත්මයාත් එක්ක හිටියේ. ප්‍රොඩියුසර් මහත්මයා හිටියා ටිකක් උස පුටුවක. මේ අර සැලුන් එක පොඩි ළමයින්ට කොණ්ඩේ කපන වගේ පුටුවක වල්ලා හිටියේ. එතුමා වැඩි කතා කරන්නේ නැහැ. කොච්චර බීලු කළත් මිනිස්සුත් එක්ක ඉන්නකොට කොහොම සීරියස් මූඩ් එකේ ඉන්නේ. මේ ඇතුළට ලතන්ට ඇතුළට ආපු ගමන් ප්‍රොඩියුසර් මහත්මයා දිහා බලලා ප්‍රඩි කොණ්ඩේ කපනද රැවුල කපනද කියලා මට ඒක මතක වෙන්න මම ඉනා වුණා ඒ වෙලාවේ. ඉතින් ඒ වගේ හරීම සහැල්ලුවෙන් හිටපු ඇය ගැන එච්චර තැකීමක් කරපු නැති සාමාන්‍ය ජීවිතේ ඉතාම සහැල්ලුවෙන් හිටපු කාන්තාවක්. අතර මේ ඒ වගේම ඇය ඉතා අති සංවේදී. මට මතකයි මේ මාත් එක්ක මේ කතා කරා එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ අවසාන මොහොත අවසාන දවසේ ඒ මේ වෙච්ච දෙයක් ගැන මට කිව්වා. එච්.ආර්. ජෝතිපාල මහත්මයා කපුදාවට ගිහිල්ලා ඇවිල්ලා පහුවදා රෑ අමාරු වෙලා බඩ එන්න ඉදිමුණාලු. අර මේ කියන්නේ බඩේ ප්‍රශ්නයක් කොහොම හරි ඇවිද ගන්න බැරි කාන්ට බඩේ ඉදිමුණා. ඉතින් මහා රෑ 2-3ට වගේ හොස්පිටල් යන්න පල්ලයට එනකොට මේ තව කාටද කතා කරලා තියෙනවා. ඒ පාර වෙලාවක මේ අයියා මේ සැරේ නම් මං ආපහු වෙන්නේ නැහැ කියලා එච්.ආර්. ජෝතිපාල මහත්මයා ඒ මනුස්සයාට කිව්වා කියලා රතන්ට තමයි මට කිව්වේ. ඉතින් ඒ වගේ තැන්වල එයා අති සංවේදී වුණා. ඇන්ජලින් ඇන්ටි ගැන හරියට කතා කරලා අවසාන පසු කාලෙක තව දැවැන්ත හඬක්. ඉතින් ඇත්තටම දැන් වගේ පැත්ත බැලුවාම දැන් ගී රැජින ලතාවල් පොළ නිල රැජින මාල්නි ෆොන්සේකා වගේ සුමිත්‍රා පීරිස් මැතිනිය මිසිස් බණ්ඩාරනායක එලිසබෙත් බානර්ජින වෙනකන් මගේ ජීවිතේ මට රැජිනිය ගොඩක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ ඇති මමත් හරි වාසනාවන්තයි කියලා මට හිතෙනවා. ඒ තරම් කැපැසිටි එක ඉන්දියානු සංගීතඥයෝ විශාල ප්‍රමාණයක ගායනා කරන දක්ෂිණ මූර්ති වගේ ටී.ආර්. පාපා ආර්මුතුසාමිගේ ඉඳලා සරත් දල්ලිස් මහත්මයාටත් මෙහා පරපුරකට එනකන් එයාගේ ගීත ගායනා කළා. ඒ තරම් විශිෂ්ට හඬක් ආයි අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. පිපින මලක මී මధుරස පිරින්නයි මధుරස පිරින්නයි අඳුරු හිතට රන් එළියක් වැටින්නයි එළියක් වැටින්නයි අමල සුළඟ අතු පෙළ තුල රැඳින්නයි පෙළ තුල රැඳින්නයි පිපින මලක මී මధుරස පිරින්නයි මధుරස පිරින්නයි